හරි guys, මේ වීඩියෝ සීරීස් එකෙන් මම කතා කරන්න හිතාන ඉන්නවා Java programming language එක ගැන. එතකොට මම හිතාන ඉන්නවා Java මුලින් ඉඳන් A to Z ඔයගොල්ලන්ට කියා දෙන්න. එතකොට අපි බලමු Java කියන්නේ මොකක්ද? එතකොට programming language එකක් කියන්නේ මොකක්ද කියලා මුලින් බලමු. Programming language එකක් කියන්නේ computer එකට instruction දෙන language එකක්. එතකොට මේ language එක අපිට use කරලා පුළුවන් computer එක අපිට ඕන විදිහට control කරන්න. එතකොට Java කියන්නේත් ඒ වගේම programming language එකක්. එතකොට Java වල තියෙන විශේෂත්වය තමා අපිට පුළුවන් Java code එකක් එකපාරක් ලියලා ඒක operating system ගොඩක් ඇතුලේ run කරන්න. ඒ කියන්නේ ඒ concept එකට අපි කියනවා Aura concept එක කියලා. Write once, run everywhere. Java වල තියෙන විශේෂත්වෙත් ඒකම තමයි. ඒ කියන්නේ Java වල තියෙන specialty එක ඒකයි. හරි අපි දැන් බලමු Java කොහොමද ඇත්තටම වැඩ කරන්නේ. Java code එකක් කොහොමද run වෙන්නේ. compile වෙන්නේ. එතකොට දැන් අනිත් programming language ගත්තොත් C වගේ programming language ගත්තොත් ඒවා directly compile වුණාට පස්සේ තමා අපේ computer එකේ එහෙම නැත්නම් CPU එක උඩ run වෙන්නේ. ඒ Java කියන්නේ hybrid language එකක්. එතකොට මේකේ තියෙන වාසිය තමා මුලින්ම මේ අපේ human readable code එක byte code එකක් විදිහට convert කරලා ඒ convert කරපු code එක තමා JVM කියන එකට load කරලා ඒකෙන් රන් කරන්න. අපි ඉස්සරහ වීඩියෝ වල කතා කරමු JVM එක කියන්නේ මොකද්ද, JRE එක කියන්නේ මොකද්ද, JDK එක කියන්නේ මොකද්ද. එතකොට ඒවා අපි ඉස්සරහ වීඩියෝ වල කතා කරමු. දැනට මම කියන්නම්. එතකොට byte code එක JRE එකට load කරලා ඒ load කරපු byte code එක තමයි native machine code එක විදිහට convert කරලා ඒක තමයි CPU එකට run වෙන්නේ. අන්න ඒ හේතුව නිසාම තමයි Aura කියන concept එක Java වල වැඩ කරන්නේ. මොකද අපි ලියන එක programming code එකක් byte code එක විදිහට convert කරාට පස්සේ ඒ byte code එක JVM එකට load කරනවා. ඊට පස්සේ තමයි JVM එකෙන් ඒ byte code එක native machine code විදිහට convert කරලා run කරන්නේ. එහෙම තමයි Java වැඩ කරන්නේ. එතකොට industry එක පැත්තෙන් ගත්තොත් තාමත් Java use වෙනවා. use වෙනවා කියන්නේ පරණ company තාම දුවන්නේ Java වලින්. ඒ කියන්නේ ඒ කාලේ හදපු system තාම දුවන්නේ Java වලින්. ඒවා සම්පූර්ණයෙන්ම move කරලා නැහැ වෙනත් programming language වලින් ලියපු system වලට. මොකද එතකොට ඒක අමාරුයි. ඒ කියන්නේ complexity එක වැඩි නිසා එහෙම කරලා නැහැ. එතකොට Java framework ගත්තොත් Java වලින් පුළුවන් අපිට web development කරන්න. ඒ කියන්නේ back end ලියන්න පුළුවන්. එතකොට mainly Android app හදන්නේ අපි Java වලින්. ඒ කියන්නේ Java code එකක් තමයි Dex code එක විදිහට convert කරලා ඒක run කරන්නේ virtual machine එකේ. එතකොට Spring Boot වගේ framework use කරනවා web වල back end එක ලියන්න. ආයේ JavaFX වගේ framework use කරනවා අපි ඔය desktop application හදන්න. Swing කියන framework එකත් use කරනවා. Swing වගේම තමයි JavaFX ඒවත් අපි ඉස්සරහට කතා කරමු. එතකොට ඒවා තමයි framework පැත්තෙන් ගත්තොත් කතා කරන්න තියෙන්නේ. එතකොට Java ගැන basic idea එක ඕක. Java වැඩ කරන්නේ simple idea එක ඕක. Java කියන්නේ හැමතැනම භාවිත වෙන language එකක්. ඒක තාම use වෙනවා. එතකොට industry එක පැත්තෙනුත් තාම යනවා. මොකද company තාම ඒක use කරනවා. ඒ කාලේ හදපු system තියෙන නිසා. හරි ඉතින් Java ගැන කියන්න තියෙන ඔච්චරයි. එතකොට Java install කරන විදිය, Java වල තියෙන data types, කොහොමද Java අපි use කරන්නේ, object oriented concept ගැන. එතකොට project අපි බලමු. project කරන්න හිතාන ඉන්නවා Java වලින්. ඒවා අපි ඉස්සරහ වීඩියෝ වලින් කතා කරමු. Java ගැන basic idea එක ඕක. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු Java කොහොමද අපි install කරන්න කියලා.